ආයුබෝවන් ඔබ සම සාදරයෙන් මගේ YouTube channel එක වෙත පිළිගන්නවා. අවකලනය පිළිබඳව මගේ පළවෙනි වීඩියෝවෙන් මම සාකච්ඡා කළා කොහොමද දෙන ලද ශ්‍රිතයක අවකලන සංගුණකය ප්‍රථම මූලධර්ම භාවිතයෙන් හොයන්නේ කියලා. අපි තවදුරටත් ප්‍රථම මූලධර්ම භාවිතයෙන් නෙමෙයි අනිත් තියෙන අවකලනය හා සම්බන්ධ තවත් න්‍යායාත්මක දේවල් සහ අවකලනය කොහොමද පාවිච්චි කරන්නේ කියන එක මේ වීඩියෝවේදී මම කතා කරනවා. ඒ වගේම දෙන ලද ශ්‍රිතයක් කොහොමද අවකලනය කරන්න තියෙන නීතීන් මොනවද? ඒ සෑම දෙයක්ම අපි කතා කරමු. එහෙනම් අපි යමු අපේ වීඩියෝවට. අපි මුලින්ම කතා කළා x ට සාපේක්ෂව y වෙනස් වීමේ ක්ෂණික ශීඝ්‍රතාවය. එහෙමනම් අපි ඒක ලිව්වා limit delta x කියන එක බිඳුව කරා යද්දී delta y බෙදීම delta x limit fx ධන delta x minus fx බෙදීම delta x කියලා. අපි මේක අන්තිමටම ලිව්වා dy බෙදීම dx නැත්නම් මේක ලියන්න පුළුවන් කියලා ලිව්වා f dash x කියලා. එහෙමනම් f dash x කියන එක අපිට ලියන්න පුළුවන් limit delta x ඉතා කුඩා වෘත්තයක් බිඳුව කරා යාමේදී fx ධන delta x ඍණ fx බෙදීම delta x. මෙහි delta x අනු ඉතා කුඩා වෘත්තයක්. හරි. අපි දැන් යමු අවකලනයේ නීතීන්. අවකලනයේ යම්කිසි නීතීන් තියෙනවා. පළවෙනි අවකලන සංගුණකය සොයන්න සෑම විටම අපි ප්‍රථම මූලධර්ම භාවිතා කරන්න ඕනේ නැහැ. ඒ සඳහා යම්කිසි සූත්‍රයන් තියෙනවා. අපි බලමු පළවෙනි දේ තමයි කොහොමද xn n පරිමේය සංඛ්‍යාවක් වන විට xn හි අවකලනය කොහොමද හොයන්නේ? මම ගන්නම් y සමානයි xn කියලා. n කියන්නේ මෙහි පරිමේය සංඛ්‍යාවක්. එහෙමනම් අපි ලියනවා y ධන delta y y හි කුඩා වැඩිවීමක් කුඩා වෘද්ධියක් delta y වෙද්දී x ධන delta x වල n කියලා. මේක අපිට x ධන delta x වල n වෙනි බලය මේක ද්විපද ප්‍රසාරණය භාවිතා කරලා සංකරණ හා සංයෝජන වලදී ඔයගොල්ලෝ කරන දෙයක්. අපිට පුළුවන් මේක ප්‍රසාරණය කරන්න. කොහොමද ප්‍රසාරණය කරන්නේ? nc බිඳුව xn nc 1 xn ඍණ 1 delta x වල පළවෙනි බලය nc 2 xn ඍණ 2 delta x වල දෙවනි බලය. මේ වගේ ගිහිල්ලා ncn delta x වල n කියලා එනවා. එහෙමනම් delta y කියන එක අපිට යුක්ත කරන්න පුළුවන්. nc බිඳුව කියන්නේ xn nc 1 කියන්නේ ක්‍රමාරෝපිත n බෙදීම ක්‍රමාරෝපිත n වතාවක් n ඍණ 1 ක්‍රමාරෝපිතේ xn minus 1 වතාවක් delta x. nc 2 කියන්නේ ක්‍රමාරෝපිත n වතාවක් ක්‍රමාරෝපිත 2 ක්‍රමාරෝපිත n බෙදීම ක්‍රමාරෝපිත 2 වතාවක් n ඍණ 2 ක්‍රමාරෝපිතය xn minus 2 delta x වල වර්ගය. ඔහොම ගිහිල්ලා ncn කියන්නේ ආපහු එකයි. අපි හෙව්වොත් delta x වල n කියලා අපිට ලියා ගන්න පුළුවන්. ඍණ xn කියලා එනවා. එහෙමනම් මෙන්න මෙතෙන්දී අපිට මේ xn වලට මේ xn අපිට අලං කරලා දාන්න පුළුවන්. එහෙනම් දෙපැත්තම අපි බෙදමු delta x වලින්. තනි තනිව බෙදමු බලන්න. ක්‍රමාරෝපිත n බෙදීම n ඍණ 1 ක්‍රමාරෝපිතය xn ඍණ 1 delta x බෙදීම delta x ධන n ක්‍රමාරෝපිත 2 වතාවක් n ඍණ 2 ක්‍රමාරෝපිතය xn ඍණ 2 delta x වර්ගය බෙදීම delta x. මෙහෙම ගිහිල්ලා delta x n බෙදීම delta x කියලා ලියවෙනවා. මොකක්ද ඊළඟට අපි බලමු මෙතන delta x සහ delta x මෙතෙන්දී අවලංගු වෙනවා. අපි සීමාව ගමු delta x බිඳුව කරා යද්දී
ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x සීමාව ඩෙල්ටා x බිඳුව කරා යද්දී මෙතන වෙනවා ක්‍රමාරෝපිත n කියන්නේ n වත්තාවක් n ඍණ 1 ක්‍රමාරෝපිතය බෙදීම n ඍණ 1 ක්‍රමාරෝපිත xn ඍණ 1 ධන ක්‍රමාරෝපිත 2 ක්‍රමාරෝපිත n බෙදීම ක්‍රමාරෝපිත 2 වතාවක් n ඍණ 2 ක්‍රමාරෝපිතය ඩෙල්ටා x එකක් එනවා මෙහෙම ගිහිල්ලා ඩෙල්ටා x වල n ඍණ එකක් එනවා. දැන් අපි බැලුවොත් එහෙම මේ පදේ විතරයි ඩෙල්ටා x නැත්තේ අනිත් සෑම පදයක්ම බිඳුව කරා යනවා ඩෙල්ටා x බිඳුව කරා යන නිසා. එහෙමනම් මේ පැත්තෙන් ඉතුරුයි n වතාවක් n ඍණ 1 ක්‍රමාරෝපිතය බෙදීම n ඍණ 1 ක්‍රමාරෝපිතය වතාවක් x n ඍණ 1 කියලා. මේ පැත්ත dy යට dx කියලා එනවා. එහෙනම් dy යට dx කියන්නේ nx n ඍණ 1. මෙන්න මේක තමයි අපිට අවශ්‍ය සූත්‍රය. අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් n පරිමේය සංඛ්‍යාවක් වන විටදී x බලයන් අවකලනය කිරීම සඳහා. x ඕනෑම බලයක්. අපි උදාහරණයක් දෙකක් කතා කරමු. උදාහරණ fx කියන්නේ x වල වර්ගය නම් f' x කියන්නේ මොකද්ද 2x 2 ඍණ 1 2x. ඒ වගේම fx කියන්නේ x වල ඍණ 2 බෙදීම 3 බලය නම් f' x කියන්නේ ඍණ 2 බෙදීම 3 x වල ඍණ 2 බෙදීම 3 ඍණ 1 ඍණ 2 බෙදීම 3 x වල ඍණ 5 බෙදීම 3. ඒ වගේ අපිට ඊළඟ නීතිය තමයි මොකක් හරි දීලා තියෙන ශ්‍රිත fx කියන්නේ k කියලා නියතයක් නැත්නම් fx y සමානයි k. ඒ විදිහට ලියන්නත් පුළුවන්. y සමානයි k. මෙතෙන්දී f' x කියන්නේ ඇත්තටම බිඳුවයි නැත්නම් dy බෙදීම dx කියන්නේ බිඳුවයි. අපිට පොඩ්ඩක් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. fx කියන එකට අපිට ඕන ලියන්න පුළුවන් k වතාවක් x වල බිඳුවේ බලය. f' x කියන්නේ k වතාවක් බිඳුව වැඩි කිරීම x වල බිඳුව ඍණ 1. එහෙමනම් මෙතන ලැබෙන උත්තරය බිඳුවයි. එහෙනම් නියතයක අවකලනය. එහෙනම් අපිට අන්තිමට කියන්න පුළුවන් නියතයක අවකලනය සෑම විටම ශූන්‍ය වේ. නියතයක ඒ කියන්නේ අපි දන්නවා නියතයක් කියන්නේ ඒකේට වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් නැහැ. එක බිඳුවයි. ඊළඟ එක තමයි අපි හිතමු මේක පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක තමයි අපි හිතමු y කියන්නේ fx k වතාවක් fx. k කියන්නේ නියතයක්. එහෙනම් dy බෙදීම dx කියන්නේ k වතාවක් f'(x). දැන් අපි හිතමු y සමානයි අපිට තිබුණොත් එහෙම 3x 7 වෙනි බලය. මොකද්ද dy යට dx කියන්නේ 3 වැඩි කිරීම 7 වතාවක් x වල 6 වෙනි බලය 21යි x වල 6 වෙනි බලය. එහෙමනම් ඒ වගේම අපි හිතමු y කියන්නේ ශ්‍රිත දෙකක fx ධන gx කියලා. ඕ fx ධන හෝ ඍණ gx එකතුව හෝ අන්තරය විදිහට තියෙනවා නම් මොකක්ද dy බෙදීම dx කියන්නේ වෙන වෙනම f'(x) ධන හෝ ඍණ g'(x) කියලා අපිට ලියන්න පුළුවන්. එහෙමනම් උදාහරණයක් විදිහට y කියන්නේ 3x වර්ගය ඍණ භාගයක් x වල 3 බෙදීම 4 කියලා තියෙනවා නම් dy බෙදීම dx කියන්නේ 3 කියන එක නියතය තියාගන්නවා 2 වතාවක් x වල පළවෙනි බලය ඍණ භාගය වතාවක් 3 බෙදීම 4 x වල 3 බෙදීම 4 ඍණ 1 6x ඍණ 3 බෙදීම 8යි x වල ඍණ 4න් 1යි.
y සමානයි අපි හිතමු 7x තුන්වෙනි බලය ධන 3x වර්ගය ඍණ 5x. මොකක්ද dy බෙදීම dx කියන්නේ? 7 වැඩි කිරීම 3x වර්ගය ධන 3 වැඩි කිරීම 2x ඍණ 5 වැඩි කිරීම 1යි x වල 1 ඍණ 1. x වල බිඳුවේ බලය 1යි. එහෙනම් 5 විතරයි වෙන්නේ මෙතන. 21යි x වර්ගය ධන 6යි x ඍණ 5. එහෙමනම් අවකලනයේදී මෙන්න මේ වගේ අවකලනයේදී x වල යම්කිසි බලයක් අවකලනය සඳහා මෙන්න මේ නීතිය අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ nx n ඍණ 1 කියන නීතිය. අපි ඊළඟ නීතියට යමු බලන්න. ඒ මොකක්ද? දාම නීතිය. දාම නීතිය නැත්තම් මේකට කියනවා අපි ශ්‍රිතයක ශ්‍රිතයක් සිද්ධාන්තය කියලා. ඒ කියන්නේ y යනු u ශ්‍රිතයක්ද y යනු u ශ්‍රිතයක්ද u යනු x ශ්‍රිතයක්ද වන විට dy යට dx කියන එක ලියන්න පුළුවන්. dy යට du වැඩි කිරීම du යට dx කියලා. ඒ කියන්නේ dy බෙදීම dx කියන්නේ dy යට du වැඩි කිරීම du යට වැඩි කිරීම dx කියලා. අපි බලමු මොකක්ද මේ කියලා. මේක මේ විදිහට කියනවට වැඩිය මම දෙන්නම් පොඩි උදාහරණයක් ගන්නම්. y සමානයි x වර්ගය ධන 3x කියන එකේ 7 වෙනි බලය කියලා මම ගන්නවා. මෙහෙම දෙයක් තියෙනවා. මේකේ තියෙනවා y කියන්නේ x වර්ගය ධන 3x වල 7 වෙනි බලය මම තෝරා ගන්නම් u කියන්නේ x වර්ගය ධන 3x කියලා. එහෙනම් y කියන්නේ එවිට y කියන්නේ u වල 7 වෙනි බලය. දැන් y යනු u ශ්‍රිතයක්ද u යනු x ශ්‍රිතයක්ද වෙනවා. එහෙමනම් dy බෙදීම dx. dy බෙදීම du කියන එක අපිට ලියන්න පුළුවන් 7u 6 වෙනි බලය. u කියන්නේ x වර්ගය ධන 3x. du බෙදීම dx කියන්නේ 2x ධන 3. එහෙමනම් අපි දන්නවා ශ්‍රිතයක ශ්‍රිතය සිද්ධාන්තය නැත්තම් දාම නීතියෙන් dy බෙදීම dx කියන්නේ dy යට du වැඩි කිරීම du යට dx. එහෙනම් dy යට du කියන්නේ අපි දන්නවා 7u 6 වෙනි බලය. du යට dx කියන්නේ 2x ධන 3යි. මොකක්ද u වෙනුවට අන්තිමට අපිට ආදේශ කරන්න පුළුවන් x වර්ගය ධන 3x වල 6 වෙනි බලය වතාවක් 2x ධන 3. අපි තවදුරටත් බලමු මේක y සමානයි මම තව ගානක් ගන්නම් x වර්ගය ධන x වල වර්ගමූලය ද භාගය බලය. එහෙමනම් u කියලා ගන්නවා මේ ඇතුලේ තියෙන ශ්‍රිතය. x වර්ගය ධන x. එහෙනම් y කියන්නේ u වල භාගය බලය. එහෙනම් dy බෙදීම du කියන්නේ භාගයයි u භාගය ඍණ 1 du බෙදීම dx කියන්නේ ඒ වගේම u කියන්නේ x වර්ගය ධන x du බෙදීම dx කියන්නේ 2x ධන 1 භාගයයි u වල ඍණ භාගය. එහෙමනම් dy බෙදීම dx කියන්නේ dy බෙදීම du වැඩි කිරීම du වැඩි කිරීම dx. dy බෙදීම du කියන්නේ භාගයයි u වල ඍණ භාගය du බෙදීම dx කියන්නේ 2x ධන 1. අපි දන්නවා u කියන්නේ මොකක්ද? x වර්ගය ධන x වල ඍණ භාගය බලය 2x ධන 1. මේක තවදුරටත් සුළු කරලා ලියන්න පුළුවන් 2x ධන 1 බෙදීම 2 වතාවක් වර්ගමූල x වර්ගය ධන x කියන එක තමයි අවසාන පිළිතුර.
එහෙනම් අපි මෙම වීඩියෝවේදී සාකච්ඡා කළේ කොහොමද y සමානයි xn dy බෙදීම dx nxn ඍණ 1 කියලා ඔප්පු කරන්නේ. ඊළඟට යම්කිසි නීතීන් ටිකක් කතා කළා y සමානයි kfx වෙද්දී dy බෙදීම dy යට dx කියන්නේ k times f dash x. ඒ වගේම එකතුවක් විදිහට තියෙද්දී y සමානයි fx ධන gx OFX ඍණ gx dy බෙදීම dy යට dx කියන්නේ f dash x ධන හෝ ඍණ g dash x කියලා. ඒ වගේම අපි කතා කරපු දෙයක් තමයි නියතයක් අවකලන සංයුගය බිඳුව වෙනවා කියලා අන්තිමට අපි කතා කළා. ලාම නීතිය dy බෙදීම dx කියන එක ලියන්න පුළුවන් dy බෙදීම du වැඩි කිරීම du බෙදීම dx කියලා. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ වලදී කතා කරමු අපි මොනවද උසස් පෙළ සංයුක්ත ගණිතයේදී අවකලනයේදී හැදෑරිය යුතු න්‍යායාත්මක දේවල් සහ ගණිත ගැටලුන්. බොහොම ස්තුතියි මගේ වීඩියෝ නරඹුවාට. මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයගලන්ට මගේ අලුත් වීඩියෝ නරඹන්න පුළුවන්. Thanks for watching my video. Please subscribe my channel, then you can watch my new videos. Thank you.